සුබ දවසක් වේවා හැමෝටම. අදත් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ අපේ YouTube channel එකේ අලුත්ම playlist එකත් එක්ක. ඔයාට mobile phone එකක් තියෙනවා. ඒත් basic knowledge එකක් නැති නිසා photos ගන්න ආස වුණත් ඒ photo ලස්සන නැද්ද? අන්න එහෙම දුක් වෙන ඔයාලට තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නේ mobile photography field එකට මුලින් වෙන ආධුනිකයෙකු සපුර ගන්න ඕන මූලික දේවල් ටිකක් ගැන. එහෙනම් වැඩි කතා නැතුව පාඩමට යමු. මොකක්ද මේ මොබයිල් ෆොටෝග්‍රැෆි කියන්නේ? සරලවම කියනවා නම් මොබයිල් ෆෝන් එකකින් ඡායාරූපයක් ගැනීමේ කලා හැකියාව. ඒක ඉතා සරලයි වගේම වේගවත්. ඊට වඩා ආකර්ශනීයයි. DSLR කැමරා එකක් එක්ක බලද්දී මේ මොබයිල් ෆෝන්ස් භාවිතය ඉතා පහසු වන්නේ ඇයි? ගෙනියන්න පහසුයි. සරලයි වගේම ගොඩක් අමතර උපාංග නැහැ. අඩු මුදලකට ගන්න පුළුවන් වගේම අමතර අපහසු සැකසුම් අඩංගු නොවන නිසා DSLR කැමරා තරමටම භාවිතය අපහසු වන්නේ නැහැ. ඒ වගේම තමයි එඩිට් කිරීමේ පහසුවකුත් තියෙනවා. DSLR කැමරාව සහ මොබයිල් ෆෝන් එකක් අතර කී කම්පැරිසන් එක ගැන ඩිස්කස් කරනකොට අපිට ෆීචර්ස් කීපයක් පේන්න තියෙනවා. ඉමේජ් ක්වොලිටි එක අතින් ගත්තොත් DSLR කැමරාවක ඉමේජ් ක්වොලිටි එක ගොඩක් වැඩි. ඒ වගේම තමයි මොබයිල් ෆෝන් එකක හොඳ මට්ටමේ සිට විශිෂ්ට මට්ටමක් දක්වාම ක්වොලිටි එකක් තියෙනවා. හැබැයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ අදාළ මොඩල් එක මත. මැනුවල් කන්ට්‍රෝල් එක ගැන කතා කරලා DSLR කැමරාවක් ෆුල් කන්ට්‍රෝල් වගේම මොබයිල් ෆෝන් එක ලිමිටඩ්. හැබැයි ඒක ප්‍රෝ මෝඩ් එකේදී වෙනස් වෙන්න පුළුවන්. zoom එක ගැන බැලුවොත් DSLR කැමරාවක ඔප්ටිකල් zoom එක high quality වගේම මොබයිල් ෆෝන් එකක digital zoom එක නිසා quality එක low වෙන්නත් පුළුවන්. portability එක අතින් ගත්තොත් DSLR කැමරාවක් යම් තාක් බරකින් යුක්තයි වගේම ගෙනියන්න බෑග් එකක් අවශ්‍යයි. හැබැයි මොබයිල් ෆෝන් එකක් එහෙම නැහැ. භාවිත කිරීමේ පහසුව ගැන කතා කරොත් DSLR කැමරාවකට යම් කතාවක් දුරකට ට්‍රේනින් එකක් අවශ්‍ය වෙනවා. හැබැයි මොබයිල් ෆෝන් එකක් භාවිත කරන්න 아무තෙන් ට්‍රේනින් එකක් අවශ්‍ය නැහැ. හැබැයි මේ දෙකටම බේසික් නොලෙජ් එක නම් වැදගත් වෙනවා. කොස්ට් එක අතින් බැලුවත් DSLR කැමරාවක් කොහොමද අර දන්නවනේ එක්ස්පෙන්සිව් කියලා. මොබයිල් ෆෝන් උත් එහෙමයි. හැබැයි යම් තාක් දුරකට අපිට ඇෆෝඩ් කරගන්න පුළුවන් මට්ටමේ මොබයිල් ෆෝන්ස් පවා තියෙනවා. Canon, Nikon, Sony, Fujifilm කියන දැනට ලෝකයේ තියෙන හොඳම DSLR කැමරාස් කැටගරි. මොබයිල් ෆොටෝග්‍රැෆි සඳහා දැනට ලෝකයේ තියෙන හොඳම මොබයිල් ෆෝන්ස් තමයි iPhone, Samsung Galaxy, Google, Huawei, Xiaomi, Vivo සහ Oppo කියලා කියන්නේ. අපිට වෙළඳ පොලේ ගන්න පුළුවන් best budget phone එකක් තමයි Samsung Galaxy A54 කියන්නේ. ඒ වගේම තමයි iPhone, Redmi phone, Vivo, Huawei Nova 7i වගේ ෆෝන්ස් අපිට දැනට අපේ අතේ තියෙන මුදලට ගන්න පුළුවන්. මේ තියෙන්නේ මොබයිල් ෆොටෝග්‍රැෆි වලට ආධුනික කෙනෙක් දැනගෙන ඉන්න ඕන ප්‍රධාන කරුණු කීපයක්. Basics of composition, lighting techniques, camera settings, editing skills and creativity thinking and also practice. මම මේවා ගැන වෙනම වීඩියෝ එකකින් ඔයාලට ලොකු විස්තරයක් අරගෙන එන්නම්. මේ තියෙන්නේ මොබයිල් ෆොටෝග්‍රැෆි කරන බිගිනර් කෙනෙක් විදිහට ඔයා වැළකෙන්න ඕන ප්‍රධාන වැරදි කීපයක්. මුලින්ම ඩිජිටල් zoom එක වැඩියෙන් භාවිත කරන එක නතර කරන්න ඕන. ඩිජිටල් zoom එක වැඩිපුර භාවිත කරනකොට ඡායාරූපයේ පැහැදිලි බව අඩු වෙනවා. ඒක වළක්ව ගන්න නම් ඔයා ඒ ඔබ්ජෙක්ට් එක ළඟට ගිහින් ෆොටෝ එක ගන්න තරමට හොඳයි. දෙවෙනි එක තමයි හරි ආලෝකයක් නැතිව උදාහරණයක් විදිහට ඉතා අඳුරු හෝ ඉතා දැඩි ආලෝක තත්ත්වයක් යටතේ ඡායාරූප ගන්න එක වැරදි. ඊළඟ කරුණ තමයි කැමරා ලෙන්ස් එක පිරිසිදු නොකර තියෙන නිසා ඡායාරූපය අපැහැදිලිනවා. ඒ හැම වෙලාවෙම පිරිසිදු කරන්න ඕන. අනිත් වැදගත් කරුණ වන්නේ කම්පොසිෂන් එක නොසලකා හැරීම. ඔයා ફોකස් කරන දේ හරියට මැදින් තියාගන්න ඕන. ෆ්‍රේම් එක හදාගන්න ඕන. rules of third වගේ මූලධර්ම පාවිච්චි කරන්න ඕන. ඊළඟට කරන වැරද්දක් තමයි එඩිට් වැඩි වශයෙන් කිරීම. ඒ නිසා ඡායාරූපයේ ස්වභාවික ගතිය නැතිලා ෆේක් ලුක් එකක් ගන්නවා.
අන්තිම එක තමයි ස්ථීර පසුබිමක් භාවිත නොකිරීම නිසා ආචාරක බ්ලර් වෙන්න පුළුවන්. දැන් අපි බලමු මොබයිල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදියට සක්සස් වෙන්නේ කොහොමද කියලා. නිතරම ප්‍රැක්ටිස් කරන්න ඕන. ඊට අමතරව Facebook groups, Instagram, TikTok වගේ කමියුනිටිස් වලට ජොයින් වෙන්නත් ඕන. ඊළඟට අපි ඉගෙන ගන්න ඕන බේසික් එඩිටින් ටූල්ස් සහ ඒවා පාවිච්චි කරන විදිය, ඒ වගේම කලර් ටෝන්ස් බැලන්සින්. ඊට පස්සේ තමන්ටම කියලා පෝර්ට්ෆෝලියෝ එකක් තියෙන්න ඕන Behance, TikTok, Instagram, Facebook page වගේ දෙයක. ඊට අමතරව ආගේ following base එක වැඩි කරගන්න ඕන. fan base එක. ඊට අමතරව තවත් කෙනෙක්ගේ දෙයක් කොපි කරන්නේ නැතුව අපි ඒකෙන් අදහසක් අරගෙන තමන්ගේම නව නිර්මාණයක් ඉදිරිපත් කරන්න. එතකොට තමයි ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදියට සක්සස් වෙන්න පුළුවන් මේ මොබයිල් ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එකේදී. අපි දැන් බලමු best tools and app for mobile photography. Camera and shooting tools ගැන කතා කරලා ෆෝන් එකට මෙන්න native camera app එකක් තියෙනවා. ඊට අමතරව Gcam එක use කරන්නත් පුළුවන්. editing apps ගැන කතා කරලා Lightroom, Mobile, Snapseed, PicsArt, CapCut වගේ දේවල් තියෙනවා. ඔයාලට මේ apps download කරගන්න අවශ්‍ය links මම වීඩියෝ එකේ description එකට add කරලා තියෙනවා. ඒ වගේම තමයි extra tools ගැන කතා කරලා tripod, mini stand, ඒ වගේම තමයි macro, wide shots වලට ගන්න clips on lens, LED ring light පාවිච්චි කරන්න පුළුවන්, reflection පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් අපි කතා කරමු unique ideas for mobile photography. ඉතින් මේ ඔයාලට පේන තියෙන points 10ක්. ඔයාලට mobile photography unique ideas සඳහා link එකක් මම description එකට add කරලා තියෙනවා. හොඳයි, එහෙමනම් අදට මම වීඩියෝ එක අවසන් කරනවා. තවත් දවසක මොබයිල් ෆොටෝග්‍රැෆි ගැන අලුත් වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන තෙක් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වීඩියෝ එක ගැන අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ස්ටුඩියෝ 95 අපේ channel එක subscribe කරන්න.